මේ ලෝකේ ලස්සන වෙලාවල් ලස්සන කාලයන් සුන්දර මතකයන් බොහොම ඉක්මනට ගෙවිලා යනවා. මේ සුන්දර සන්ධ්‍යාව බලන්නකෝ මේ ක්ලයිමේට් මේ වෙලාවට මාර ආදරේ හිතෙනවා. ඒ කියන්නේ සන්ධ්‍යාව ලස්සනයිනේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ලස්සන දේවල් ඉක්මනට නැති වෙලා යනවා. මම අද හැන්දෑවේ ආවේ මේ මොහොතට. හැබැයි මේ හැන්දෑව තව ටිකකින් නැති වෙලා යනවා. මේ ලෝකේ අපි ලස්සන ෆිල්ම් එකක් බලනකොට පැය දෙකක ෆිල්ම් එකක් අපිට තේරෙන්නේ පැයක් වගේ පුංචි කාලයකින් ඉවරයි කියලා. හැබැයි ෆිල්ම් එක බෝරින් නම් වැඩක් නැත්තම් අපිට තේරෙන්නේ ඒක පැය දෙක තුනක් යනවා වගේ. ඒ වගේ මේ ලෝකේ ලස්සන වෙලාවල් ලස්සන කාලයන් සුන්දර මතකයන් බොහොම ඉක්මනට ගෙවිලා යනවා. මේ ලෝකෙට එනකොට අපි අරගෙන ආවේ හුස්ම විතරයි. හුස්ම වැටුණා අපි. යනකොට අපි අරගෙන යන්නේ මොකුත් නැහැ. හුස්ම විතරයි. අපේ නම වෙන කවුරු හරි දීපු එක. අනුන් දීපු එක. අපේ ජීවිතේ අනුන් දීපු එක. ඉතින් අපි හුස්මෙන් පටන් අරගෙන අන්තිමට නම විතරක් ඉතුරු කරලා මේ ලෝකෙන් යන්න යනවා. හුස්මෙන් පටන් අරගෙන නම විතරක් ඉතුරු කරලා යන මේ මොහොත දක්වා කාලයට අපි කියනවා ජීවිතය කියලා. අන්නේ කාලය හරි ලස්සනට ගත කරාම අපි මැරුණත් අපේ නම රඳා පවතිනව බොහොම කාලයක්. ඒ නිසා ඔයා වැඩ කරන්න ඕනේ. ඔයා මේ ලෝකෙන් ගියත් ඔයාගේ නම බොහොම කාලයක් මේ ලෝකේ රැඳිලා තියෙන්න. ඉතින් එහෙම වැඩ කරනවා නම් ඔයාගේ ජීවිතේ හරි ලස්සනයි. මිනිස්සු අන්තිමට කතා කරනවා නම් අනේ කොච්චර වටින මිනිස්සෙක්ද අපිට නැති වුණේ කියලා. ඔයා ලොකු වැඩක් කරලා තියෙන කෙනෙක්. ඒ නිසා හුස්මෙන් පටන් අරගෙන අනුන් දීපු නමක් අරගෙන අපි හුස්ම ටිකත් අරගෙන යනවා නම විතරක් ඉතුරු කරලා. ඉතින් මේක බුදු වදන. හුස්මෙන් පටන් අරගෙන නමෙන් කෙලවර වෙන මේ ජීවිතය හරි ලස්සනට ගත කරන්න ඒක සුන්දරයි. මේ හැන්දෑව වගේ උදේට පායන ඉර හවසට බැහැලා යනවා. කවදා හරි පිපිච්ච අපිත් දවසක පර වෙලා යනවා. ඒ නිසා ලස්සනට මේ ජීවිතේ ගත කරන්න සුන්දර මතක ගොඩක් මේ ජීවිතෙත් එක්ක එකතු කරන්න. තෙරුවන් සරණයි. අපි දවසක හමු වෙමු නැවත.